අයිබෝවන් හැමෝටම මගේ යුනිවර්සිටි වෙබ් ප්‍රොජෙක්ට් එකේ තුන්වෙනි ටාස්ක් එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් ටාස්ක් එකේදී යූසර් සයින් අප් එකක් එහෙම නැත්නම් යූසර් කෙනෙක් සාර්ථකව සයින් අප් කරන්නේ කොහොමද කියලා බැලුවා. ඊට මම මේ ටාස්ක් 3 එකෙන් මම පෙන්වන්නේ ඒ ලියාපදිංචි වුණු යූසර් කොහොමද පද්ධතියක ආරක්ෂිතව ලොග් වෙන්නේ කියලා. මෙතෙන්දී අපි සෙෂන් පාස්වර්ඩ් වෙරිෆිකේෂන් සහ රිමෙම්බරින් වගේ විශේෂාංග ගැන කතා කරනවා. ඒ වගේම තමයි නැවතත් අලුතෙන් යූසර් කෙනෙක් රෙජිස්ටර් කරලා ඩේටාබේස් එකේ සේව් වෙන හැටි පෙන්නලා නැවතත් ඒ යූසර් සයින් ඉන් කරලා මම ඔයාලට පෙන්නනවා කොහොමද සයින් ඉන් එක වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට මගේ VS Code ID එක මම ඕපන් කරගන්නවා. ඉතින් ඔයාලට පේනට මම මෙතන පැහැදිලි වෙනස්කමක් කරලා තියෙනවා. ඒ කියන්නේ index.html කියන ෆයිල් එක මම index.php විදිහට වෙනස් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි HTML ෆයිල් වල PHP code execute නොවීම. එහෙම නැත්නම් HTML වල PHP code වැඩ කරන්නේ නැහැ. නමුත් .php ෆයිල් වල PHP සහ HTML ෆයිල් වර්ග දෙකම execute වෙනවා. ඒ නිසා අපිට index.html එකට PHP අවශ්‍ය නිසා මම මේක index.php විදිහට වෙනස් කරගත්තා. හරි. මුලින්ම අපේ login page එකේ UI එක ගැන කතා කරොත් මෙතනදි මම Tailwind CSS පාවිච්චි කරලා ලස්සන කරලා තියෙනවා. ඒ විදිහට මම responsive interface එකක් හදලා තියෙනවා. හරි. කතා කරේ මම front end ගැන. දැන් අපි index.php එක බලමු කොහොමද ඒකේ මම logic හදලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා index.php ෆයිල් එක ආරම්භයේදීම මම php පාවිච්චි කරලා තියෙනවා. මේකේ මම remember me cookies තියෙනවද බලන්න වගේම මීට කලින් log වෙද්දී remember me tick එක දාලා තිබුණා නම් එයාගේ email එක මේ input field එකේ ඉබේම පෙරවෙනවා. මේකේ user ට හැම්පාරම තමන්ගේ email එක type කරන්න ඕන වෙන්නේ නැහැ. මේකේ මම උත්සාහ කරේ අපේ ඇප්ලිකේෂන් එකේ UX එක එහෙම නැත්නම් user experience එක ඉහළ නංවන්න. හොඳයි. දැන් අපි කතා කරමු front end logic සහ ajax පණිවිඩ හුවමාරුව ගැන. මුලින්ම මම ඔයාලට out.js ෆයිල් එක ඕපන් කරලා පෙන්නන්න කොහොමද මේ logic එක වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයාලට පේන හැටි out.js එක මගේ ඉතින් දැන් අපි බලමු මේකේ front end logic කොහොමද වැඩ කරන්නේ කියලා. මේ විදිහට user තමන්ගේ විස්තර පුරවලා sign in බටන් එක ක්ලික් කරාම out.js ෆයිල් එකේ sign in function එක ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ වල පේන්නේ function.sign in logic එක. මෙතනින් මම ajax xml http request පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මේකේ විශේෂත්වය තමයි මුළු වෙබ් පේජ් එකම රිෆ්‍රෙෂ් වෙන්නේ නැතුව back end එක හරහා දත්ත මාරු කරන එක. ඒ කියන්නේ දත්ත මාරු වෙන එක. මම මෙතෙන්දී form data object එකක් කරා email password සහ remember statement state එක back end එකට යවනවා. ඒ කියන්නේ සාමාන්‍ය server එකේ response එක අනුව අපේ user message එක වෙන්න එක තමයි මේකෙදි වෙන්නේ. ඊට පස්සේ මේකෙදි වෙන්නේ ඒක use site සාර්ථකව sign in වුණාම dashboard එකට redirect කරන එක. මේ වල පේන ඇති login process එකට මම මේකෙදි redirect කරලා තියෙනවා. ඒ කියන්නේ user sign in එකක් කරාම login process එක ක්‍රියාත්මක වෙලා මෙතෙන්දී සාර්ථකට අසාර්ථකත් බව මෙතෙන්දී පෙන්නනවා. ඉතින් මෙතනින් වෙන්නේ සාමාන්‍යයෙන් front end එකේ වෙන ක්‍රියාවලිය. මේ back end ක්‍රියාවලිය තමයි මෙතෙන්දී මේ login process එක PHP එකේදී වෙන්නේ. මේ සරලව මෙතනින් වෙන්නේ user type කරන දත්ත විශේෂයෙන් සදා login process PHP එකට යවන එක. ඉතින් මම වීඩියෝ එක අවසානයේදී ඔයාලා live demo එකක් කරලා පෙන්නන්නම් කොහොම user කෙනෙක් සජීවී ලියාපදිංචි කරලා ඒ වගේම සාර්ථක login එකක් කරලා කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. ඉතින් දැන් අපි බලමු back end authentication එක සහ security එක ගැන. ඉතින් මේ විදිහට මගේ login process එක PHP එක open කරගත්තා. ඉතින් මේක තමයි මේ project එකේ වැදගත්ම කොටස. ඒ කියන්නේ sign in එකේදී back end logic සහ සියලු මාර්ගකපිය ඔයා ක්‍රියාත්මක වෙන්නේ මෙතනින්. ඉතින් මුලින්ම අපි කතා කරමු database search එක ගැන. අපි මෙතනදි කරලා තියෙන්නේ database search කියන function එක පාවිච්චි කරලා user ලබා දීපු email එක database එකේ තියෙනවද නැද්ද කියලා බලන එක. ඒ වගේම තමයි අපි මෙතෙන්දි prepared statement භාවිතා කරලා තියෙනවා. ඒ නිසා SQL injection වගේ ප්‍රහාර වලින් අපේ database සම්පූර්ණයෙන්ම ආරක්ෂිත වෙලා තියෙනවා. ඒ වගේම තමයි password verify. ඔයාලා පේනට මම මෙතන password verify එකක් දාලා තියෙනවා.
ඒකට හේතුව තමයි database එකේ තියෙන hash කරපු password එක. ඒ නිසා අපිට කෙලින්ම මේක database එකට එකල සසඳන්න බෑ. sign up එකේදී. ඒ නිසා මම PHP එකේ තියෙන password verify function එක භාවිතා කරලා user ගාව password එක නිවැරදිද කියලා තහවුරු කරගන්නවා. මේක ඉතාමත් ආරක්ෂිත ක්‍රියාවලියක්. හරි. එහෙනම් මම මේ කියපු දේවල් සජීවීව වලට පෙන්වන්න live registration එකක් සහ sign in එකක් වෙලා පෙන්වන්නම්. ඉතින් මම මුලින්ම database එක පෙන්වන්න database එකේ data තියෙනවද නැද්ද කියලා. ඉතින් මේ විදිහට මම MySQL workbench එකට log වුණා. ඒ වල පේනවනේ දැන් කිසිම data එකක් නැහැ. දැන් මම කලින් වගේම register එකක් වෙලා සාර්ථකව sign in එකක් වෙන්න. හරි දැන් ඔයාලා පේන හරි මගේ වෙබ්සයිට් එකේ front end UI එක. හරි එහෙනම් මම මේ details එක fill කරගෙන registration එකක් වෙන්න. ඔයාලා පේන ඇති registration එක success වුණා. හරි. දැන් sign in page එකට ආවා. දැන් අපි database එක බලමු data ටික සාර්ථකව save වුණාද කියලා. හරි ඔයාලා පේන ඇති මම දැන් sign in කරපු එක user එක විදිහට සාර්ථකව save වෙලා තියෙනවා. හරි දැන් අපි සාර්ථකව sign in එකක් කරලා බලමු sign in වෙනවද කියලා. හරි එහෙනම් මම sign in page එකට ආවා. එහෙනම් අපි DS එක fill කරගෙන බලමු කොහොමද sign in එක වැඩ කරනවද කියලා. ඔයාලා පේන හරි registration එක successful කියලා redirect වුණා. ඔයාලා පේනවා ඉතින් මම redirect වෙන මෙතන home.php එක දීලා තියෙන්නේ. නමුත් home.php එක මම හදලා නැති හින්දා මෙතන මේ විදිහටම loop වුණා. නමුත් home.php එක තිබ්බනම් ඒ site එකට යන්නේ. ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ dashboard එකට තමයි මෙතෙන්දි redirect වෙන්නේ. ඒ වගේම තමයි මම මෙතෙන්දි invalid login එකකුත් කරලා වෙන්නන්නේ. දැන් මම වර කලින් පින්නේ success login එක. දැන් මෙතෙන්දි invalid login එක කියන්නේ password එක වරද්දලා මම type කරන්න මොකද්ද dashboard එකේ මෙතෙන් login sign in form එකේදී පෙන්නන්නේ කියලා. ඒ වල පේන ඇති invalid user එකකින් terminal කියලා පෙන්නනවා. ඉතින් මේ විදිහේ තමයි skill shop එකේ ආරක්ෂිතව login පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි task 4 එකේදී එහෙම නැත්නම් හතරෙන් task එකේදී අපි බලමු cookies සහ remember me වල තව advanced parts සහ ඒව ගැඹුරින් කතා කරමු. එහෙනම් වීඩියෝ එක නරඹුව ඔබට සුබ දවසක්.